ඔන්න යාළුවනේ එක්තරා නගරයක පවුලක් ජීවත් වුණා. මේ පවුලේ හිටියේ දුවල දෙන්නයි තාත්තයි. මේ පවුලේ ලොකු අක්කගේ නම උනේ මීනා. නංගිගේ නම උනේ මදු. හැබැයි මේ අක්කා නම් නංගිට හැම වෙලේම කරේ නපුරුකම් විතරමයි. නංගි නම් හරීම අහිංසකයි. ඔන්න යාළුවනේ දවසක් මීනාතින් තාත්තගේ ලැප්ටොප් එක බිමට වැටිලා කැඩුනා. අක්කේ අපි දැන් මොකද්ද මේකට කරන්නේ? තාත්තා ඔෆිස් එකේ වැඩ කරන්නෙත් මේකෙන්නේ. තාත්තා අලුතෙන්මද කොහෙද ඕක ගත්තේ? අපි දැන් මොකද කරන්නේ අක්කේ? ඊයෝ මොකද්ද නංගි කරවුවේ? තාත්තගේ අලුත්ම ලැප්ටොප් එක. ඔයා බිමට වට්ටව නේද? තාත්තේ මේ බලන්න මේ මදු ඔයාගේ අලුත්ම ලැප්ටොප් එක බිමට වට්ටවුවා. කුඩු වෙලා ගිහිල්ලා. එන්නකො තාත්තේ ඉක්මනට. මේ බලන්න. අනේ ඇයි අක්කේ ඔයා මෙහෙම බොරු කියන්නේ? මම මේක වට්ටවුවේ නෑනේ. ඔයාගේ අතින් අක්කේ වැටුනේ. අනේ ඇයි අක්කේ ඔහොම බොරු වලට මාව අහු කරන්නේ? මීනා මදු මොකද සද්දේ? අයියෝ මගේ අලුත්ම ලැප්ටොප් එක. මේ පොඩි ළමයා නම් කියන කිසි දෙයක් අහන්න. අය මගේ එක බඩුවක්වත් අල්ලන්නේ නැහැ. තේරුණාද? අනේ තාත්තේ මේක මගේ අතින් නෙවෙයි තාත්තේ වැටුනේ. අක්කා අතින් තමයි වැටුනේ. අනේ මම මොකුත් දන්නේ නෑ තාත්තේ. පොඩි ළමයා දැන් බොරුවට අනන්න එපා. එදා මගේ ෆෝන් එකත් පට්ටලා නෑ නෑ කිව්වා. අක්කා හිටියේ නැත්තම් ඒක හදාගන්න වෙන්නේ නැහැ. දැන් මේ ටික සුද්ධ කළා දානවා. අහෙම මගේ බඩුව අල්ලලා අහුවෙන්න එපා. මේ පොඩි ළමයා නම් හැදෙනවා අන්තිමයිද? ඇද්ද? තවන්ඩනවා. තමුසේ අඬනවා බලන්න තමයි මං කැමතිම. තව වැඩවලට තමුසේ මං අවු කරන්න. අඬනවා හොඳට. අනේ මේ වෙන දේවල් වලින් මදුට ගොඩාක් දුක හිතුණා. තාත්තත් හැම වෙලාවෙම අක්කගේ පැත්ත විතරයි ගත්තේ. ඔන්න යාළුවනේ මෙහෙම ටික දවසක් ගත වුණා. දවසක් මදුලෑ ගෙදර රෑ කෑමට එයාගේ නැන්දයි මාමයි ආවා. ඒකින්ද කෑම හැදුවේ මදු. මදු හරි රසට කෑම උයනවා. පොඩි දුව පොඩක් මෙහාට එන්න. මදුට තාත්තා කතා කරපු හින්දා ඇයි කියලා බලන්න මදු ඒ පැත්තට ගියා. අනේ මීනා මොකක් හරි නපුරු වැඩක් කරන්න තමයි යන්නේ. ලුණු බෝතලෙකුත් අතේ තියාගෙන මීනාර මදු හදපු කෑම ළඟට ඇවිල්ලා ලුණු කෑම හැම එකකටම දැම්මා. කරන්නම්කෝ වැඩේ. හැමදාම රසට උයනවනේ. හද කරන්නම් වැඩේ. එතකොට තේරෙන්නේ මොකද්ද කියලා. කෑම ඉවිල්ලත් මං එපා කරවනවා. හොඳට ලුණු දාන්න ඕනේ මේවා ඔක්කොටම. එතකොට අද හොඳ බැනුම් තමයි. ටග්ගාලා දැන් යන්න ඕනේ මෙතනින්. ආව මෙතන මගෙත් එක්ක හැප්පෙන්න. සුවඳ නම් හොඳයි. ඒ වගේම රසත් ඇති. මදුදුවනේ හැදලා තියෙන්නේ. කාලෙකින් මදුදු හැදපු කෑමක් කෑවෙත් නෑ. කහලම බලමුකෝ. බලන්නකෝ මාමේ කාලා අපේ නංගිගේ කෑම රසයිද කියලා. නංගි හොඳට උයන්න පුළුවන් නංගිට. ඔන්න නැන්දයි මාමයි කෑම ටික කනවා. දැන් මරු වැඩේ තමයි වෙන්නේ. අපේ අප්පෝ මේ වගේ ලුණු කැතිය ලස්සන ඉතරක් තිබිලා මදි උයන්දුවත් බැරි නම් බලන්ද වයියේ මේ පොඩි දුවට නම් මොකුද්දා වගේනි අහිංසකම නම් නිකන් බොරුවට තියනවා උයා ගන්දවත් බෑ. ඇත්තරම උයන්ද බැරි කෙල්ලෙකින වැඩක් නෑ. ඇත්තම අයියා. කොහේ උයන්ට ඉගෙන ගන්නද නැන්දේ? දවස් තිස්සෙම ෆෝන් ඔබව ඉන්න. මම තමයි හැම වැඩක්ම කරන්නේ. අද මේ මට අමාරු හින්දා උයන්ට කියලා දීපුවාම කරලා තියෙන වැඩේ නැන්දලාට කණ්ඩත් බැරි වුණා. අනේද කියන්නේ මේ පොඩි නංගි නම් මට මදුගේ අක්කා හැම වෙලේම මෙයාට නපුරුකම් කරන එකේ නම් අඩුවක් තිබුණේ නැහැ. අනේ ඇයි අක්කා මට මෙහෙම කරන්නේ? මං අක්කට කොච්චර ආදරෙයිද? අක්කා පොඩ්ඩක්වත් මට ආදරේ නැහැ. හැමෝම ඉස්සරහා මාව ලැජ්ජා කරනවා. අනේ ඇයි අනේ? ඔන්න නපුරු අක්කා ආයෙත් මදුගේ කාමරේට ආවා. අඬනවා. හොඳට අඬනවා. තමුසෙට ඉස්සරහට අඬන්නම තමයි තියෙන්නේ. මං තමුසෙට තමුසෙවත් එපා කරනවා. බලනවාකෝ. තමුසෙ නම් මගේ නංගි කෙනෙක් නෙවෙයි. මට නම් තමුසෙත් පේන්න බෑ. ඇත්තමයි. අම්මා මැරුණා වගේ තමුසෙත් මැරුණා නම් හොඳයි. අනේ ඇයි එක්ක ඔයා මට මෙහෙම කරන්නේ? මං ඔයාට මොන වරදක් කරාටද? ඔයා හැම වෙලේම මට බනිනවනේ අක්කේ. අනේ මේ මීනා කරන නපුරු වැඩවලින් මදුගේ හිත ගොඩාක් හොඳටම රිදුණා. අනේ නංගිට අක්කගෙන් වෙන නපුරුකම් වල නම් කිසිම අඩුවක් තිබ්බේ නැහැ. මේ ගැන හිත හැමදාම මදු ඇඬුවා. දවසක් මදුගේ කාමරේ අමුතු එලියක් දැක්කා. අනේ මේ මොකද්ද මේ? හරිම අමුතුයිනේ. මීට කලින් මෙහෙම දෙයක් මම දැකලා නෑනේ. දරුවා මං ආවේ ඔයාට පිට වෙන්න. ඔයාව දුකෙන් ගලවා ගන්න. ඔයාට අවශ්‍ය ඕනිම දෙයක් කියන්න. මං ඔයාට ඒ දේ ඉටු කරලා දෙනවා.
අනේ කාලිමෑණියනි මට ලොකු දේවල් ඕනේ මගේ අක්කත් එක්ක මට සතුටෙන් ඉන්න විදියක් හදලා දෙන්න. අක්කා හැම වෙලේම මගේ වැරදි විතරයි දකින්නේ. අක්කා ගොඩක් මට වෛර කරනවා. අනේ මගේ අක්කව මට යාළු කරලා දෙන්න. ඔබ ඇත්තනම ගොඩක් හොඳ ළමෙක්. ඔයාට ඕනේ නම් තිබ්බා අක්කව මට විනාශ කරලා දාන්න කියන්න. අක්කා ඔයාට කොච්චර වෛර කරත් ඔයා කිව්වේ අක්කා ඔයාට යාළු කරලා දෙන්න කියලා. මං ඒ දේ කරලා දෙන්න. ඔයත් එක්ක අක්කා අදින් පස්සේ හැමදාම සතුටෙන් ඉදී. ඔන්න යාළුවනේ අපි බලමු කාලිමෑණියෝ අපේ පුංචි නංගිට පිහිට වෙයිද කියලා. ඔන්න යාළුවනේ මෙහෙම දින ගණනාවකට පස්සේ මීනට හරි වැඩක් තමයි වුණේ. ගෙදර කවුරුත් හිටියේ නෑ. මීනගේ කාමරේ පුරා මීයෝ හැමතැනම. මීනා මේ මීයොන්ට නම් හරිම බයයි. මීනා හයියෙන් කෑ ගැහුවා. ඒත් ඉතින් කවුරුත් හිටියේ නැති හින්දා මීනට කරගන්න කිසි දෙයක් බැරි වුණා. අනේ මීයෝ අනේ තාත්තේ නංගි අයියෝ ගෙදර කවුරුත් නැනේ. අනේ මේ මීයෝ කොහෙන්ද කාමරේට ආවේ? අනේ මම බයයි. අනේ මම මේරගන්න. අනේ මම බයයි මේ මීයොන්ට. අනේ කවුරුත් නැත්තේ. ඔන්න යාළුවනේ එකපාරටම මෙතෙන්ට කාලිමෑණියෝ ආවා. අනේ දෙවියනේ මට උදව් කරන්න. මම මේ මීයොන්ට හරිම බයයි. මං හරිම අහිංසකයි. අනේ මට උදව් කරන්න. මං කාටවත් කරදරයක් කරන්නේ නැහැ. අනේ මට උදව් කරන්න. නපුරු අහංකාර කෙල්ල මම බලාගෙන හිටියේ තමුන්ගේ නංගිට කරන නපුරුකම්. ඒක හින්දා තමයි මම මේ වගේ දෙයක් කරේ තමුසෙට පාඩමක් උගන්වන්න. මින් පස්සට තමුන්ගේ නංගිට කරදර කරලා තිබ්බොත් නපුරුකම් කරලා තිබ්බොත් මීට වඩා ගොඩාක් භයානක දේවල් වෙයි. තේරුණාද? මින් පස්සේ නංගිත් එක්ක සතුටෙන් ඉන්න ඕනේ. නංගිට නපුරුකම් එහෙම කරලා තිබ්බොත් නේ. තේරුණාද? ඒ විතරක් නෙවෙයි. තමුන් කරපු හැම දෙයක්ම තාත්තා ඉස්සරහට කියලා කියන්න ඕනේ. තමුන් තමයි මේවා හැම දෙයක්ම කරේ කියලා. නංගි නෙවෙයි කියලා. ඒ දෙත් කිව්වොත් විතරක් මං සමාව දෙන්න. එහෙම නැතුව නංගි වය මොකේට හරි පටලලා තිබ්බොත් මම තමුසේ ගැනත් බලාගන්න. තේරුණාද? ඔන්න කාලිමෑණියෝ ඇවිල්ලා කිව්ව දේවලිනුත් පස්සේ මීනට තේරුණා මීනා කරලා තියෙන්නේ බොහොම නරක වැඩක් කියලා. ඒක හින්දා කාලිමෑණියෝ කිව්ව හින්දම නංගිත් එක්ක මෙයා සමගියෙන් ඉන්න තීරණය කරා. කරපු හැම වැරද්දක්ම තාත්තා ඉස්සරහා කිව්වා. අක්කා කොහොම හරි අන්තිමේට වෙනස් වුණ එක ගැන නම් නංගිට ඇත්තටම ගොඩාක් සතුටු හිතුණා. ඔන්න යාළුවනේ ඊට පස්සේ අපේ මීනයි මදුයි ගොඩාක් සතුටෙන් ජීවත් වුණා. අක්කට නංගි නැතුව ඉන්න බැරි වුණා වගේම නංගිට අක්කා නැතුවත් ඉන්න බැරි වුණා. මේ දෙන්නා ගොඩාක් සමගියෙන් එකතු වෙලා ගොඩාක් හොඳට ජීවත් වුණා.